ආයුබෝවන් මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ සියලු දෙනාම මම ඉතා ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් දැන් මම දැක්කහම ඔබ දන්නවා කවුද මේ ඇවිල්ලා ඉන්නේ කියලා. Inner Glow Counseling YouTube නාලිකාවෙන් තමයි අද ඔබට මේ වැදගත් තොරතුරු අරගෙන මම ඇවිල්ලා ඉන්නේ. ඉතින් මම අද ලස්සන මාතෘකාවක් ඔබට අරන් ඇවිල්ලා තියෙනවා. ඊටාම වැදගත් මාතෘකාවක්. සමාජයේ අපි ගොඩාක් අය දැනුවත් විය යුතු මාතෘකාවක්. මොකද මේ රෝග තත්ත්වය? anxiety. එහෙම නැත්නම් කාංසාව රෝගයේ තත්ත්වය. ඔබට කවදාක හෝ හේතුවක් නොමැතිව ඔබේ හෘද තරංගය දැනලා තියෙනවද? පපුවේ බෙරයක් ගන්නවා වගේ? එහෙම නැත්නම් මනස ඔබට පාලනය කරගන්න බැරි තරම් සිතවිලි ගොඩකින් පිරෙනවා, බර වෙනවා වගේ හැඟීමක් එහෙම දැනලා තියෙනවද? උදාහරණයක් විදිහට කිව්වොත් පැහැදිලි අහසක් තද කළු ඝන වලාවකින් වැහිලා යනවා වගේ හැඟීමක්. එහෙම නැත්නම් අදෘශ්‍යමාන බලවේගයක් ඔබේ පපුව මත තද කරනවා වගේ බරක්, ඔබේ බඩ පපුව හිස්සෙලා යනවා වගේ පුදුමාකාර හිතාගන්නවත් බැරි ෆීලිං එකක්. ඊටම වේගයෙන් ඇඟට එන, එකපාරටම ඇඟට එන නොසන්සුන්කම. ඉතින් අන්න ඒ වගේ රෝග ලක්ෂණ දැල්ලා තියෙනවද? මේවා නිකන් ඉමෝෂන්ස් නෙවෙයි. ෆීලිංස් උත් නෙවෙයි. මේවට අපි නමක් කියනවා. එන්නේ ඒ නම තමයි anxiety, එහෙම නැත්නම් කාංසාව කියලා කියන්නේ. කාංසාව සංසුන් මුහුණක ආචාරශීලී හිනාවක් ඇස්සේ තැම්පත් කෙනෙක් ඇතිල උනත් හැංගිලා ඉන්න පුළුවන් කෙනෙක් තමයි කාංසාව කියන්නේ. කාංසාව කියන කෙනා අපි හිතනවට වඩා මේ සමාජයේ වැඩි පිරිසක් අතරේ තනියට හෙවණැල්ල වගේ ඉන්න කෙනෙක් තමයි anxiety කියලා කියන්නේ. anxiety, depression වගේ රෝගී තත්ත්වයන් මනෝවිද්‍යාව තුළ ඇත්තටම අපි හඳුන්වන්නේ උණ හෙම්බිරිස්සාව වගේ දෙයක් කියලා. ඒ කියන්නේ ඒ තරමටම සමාජය අතරේ පැතිරලා තියෙන දෙයක්. ඕන කෙනෙක් ළඟ මේ තියෙන්න පුළුවන් දෙයක්. ඉන්න පුළුවන් කෙනෙක් විදිහට තමයි හඳුන්වන්නේ. anxiety එක disorder එකක් වෙන්නේ කොහොමද කියලා අපි බලමු. anxiety තත්ත්වය යහපත් වෙන අවස්ථාවක් තියෙනවා. anxiety තත්ත්වයේ අයහපත් වෙන අවස්ථාවක් අපිට තියෙනවා. ඉතින් අපි බලමු anxiety එක disorder එකක් වෙන්නේ කොහොමද කියලා. කාංසාව අපි හඳුන්වන්නේ අක්‍රමතාවයක් විදිහට. කාංසා අක්‍රමතාවය, anxiety disorder ඔන්න ඔය නම් වලින්. ආතති තත්ත්වයක් දරා ගැනීමට නොහැකි වෙලා කාලයක් තිස්සේ පවතිනකොට කාංසාමය තත්ත්වය පටපත් වෙන්න පුළුවන්. කාංසාව කියන්නේ බිය සහ අවදානම මුසු මානසික හැඟීමක්. අපි එදිනදා ජීවිතයේදී මුහුණ දෙන යම්කිසි අභියෝගාත්මක අවස්ථාවලදී බිය සහ අවදානම කියන තත්ත්වයන්ට අපි මුහුණ දෙනවා. ඉතින් මේ බිය සහ අවදානම කියන්නේ රෝගී තත්ත්වයක් නෙවෙයි. මේ බිය සහ අවදානම අපිට අනතුරු වලින් බේරෙන්නට, යම්කිසි ගැටලු විසඳා ගන්නට, ඒ වගේමයි යම්කිසි සමහර අවස්ථාවලදී ජයග්‍රහණ කරා යන්නට මේ බිය සහ අවදානම මුසු හැඟීම අපිට ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් මේ తත්වය කාංසාමය තත්වයක් නෙවෙයි. අපි බලමු anxiety වල රෝග ලක්ෂණ ඒක හඳුනා ගන්න ක්‍රමය මොකක්ද කියලා. කාංසාව අක්‍රමතාවයක් බවට පත් වෙන්නේ බිය සහ අවදානම මුසු හැඟීම අහේතුකව, ඒ කියන්නේ හේතුවක් නොමැතිව දිගින් දිගටම පවතිනවා නම් අපිට වළක්වන්න අවශ්‍ය වුණත් ඒක වැළැක්වීමේ හැකියාවක් අප සතුව නැත්නම්, ඒ ශක්තිය අපිට ඇති වෙන්නේ නැත්නම්, ඒක පුද්ගලයාගේ එදිනෙදා ජීවිතයට හානිකර විදිහට බලපානවා නම්, අපිට අපේ කටයුතු කරගන්න බැරිව බාධාවක් වන අයුරින් හැසිරෙනවා නම් එන්න ඒ අවස්ථාවටපත් වුණාම අපි කියනවා මේ anxiety තත්ත්වයක් කියලා. එතකොට මේ හැඟීම එක්ක තවත් පොදු ලක්ෂණ ගණනාවක්ම අපිට එන්න පුළුවන්. මේ හැඟීමත් එක්ක පාලනය කරගන්න බැරි තරම් ගස්තිය සිතුවිලි අපිට එන්න පුළුවන්. යම්කිසි කාර්යයක් කරගෙන ඉන්නකොට අපිට ඒක පාලනය කරගන්න බෑ, ඒක කරලා ඉවරයක් කරන්න බෑ. ඒ වගේ ඒ සම්බන්ධයෙන් විවිධ සිතුවිලි අපිට ගලාගෙන එන්න පුළුවන්. ඒක සමහරට තර්ජනාත්මක වෙන්න පුළුවන්, බාධාමය වෙන්න පුළුවන්. ඒ වගේ අපේ හිත එකලස් කරගන්න බැරි තරම් විදිහේ සිතුවිලි ගලාගෙන එන්න පුළුවන්. ඒ වගේ ගස්තිය සිතුවිලි. ඒ වගේමයි වේදනාත්මක ආගන්තුක මතකයන් අපේ මනසට නිතර එන්න පුළුවන්. ඒ වගේම අපිට මේ අවස්ථාවේදී නිින්ද ඉතාම අඩුයි. නමුත් ඒ අඩු නිින්ද ඇතුළතත් අපිට නපුරු සිහින පෙනෙන්නට පුළුවන්. ඉතින් මෙන්න මේ අවස්ථාවල් ඇත්තම anxiety තත්ත්වයේ ඉන්න පුද්ගලයෙකුට නිතර පවතින දේවල්. ඒ වගේමයි බඩේ අමාරු, මස්පිඩු වේදනාව, හිස රදය, නොසන්සුන්කම, මේ
දේවල් අපිට නිතර පවතිනවා. ඉතින් මේ නිතර පැවතීමත් ඇන්සයිටි තත්ත්වයේ රෝග ලක්ෂණයන් විදිහට අඳුන්වලා දෙන්න පුළුවන්. අපිට කටයුත්තක් වැඩක් කරන්න බෑ. අපි තා වේගයෙන් වෙහෙසටපත් වෙනවා. ඒ වැඩේ සම්බන්ධයෙන් අපිට අවධානයක් යොමු කරන්න බෑ. ફોકસ කරන්න බෑ. මනස හැමතිස්සෙම හිස් වෙලා වගේ හැඟීමක් අපිට දැනෙන්න ගන්නවා. ඒ වගේමයි මිනිස්සුව පෙන්වන්න බෑ. වැඩක් කරන්න කියලා නම් ඒක පෙන්වන්නත් බෑ. නිකන් රුස්සන් නැති ගතියක් එනවා මනසට. ඉතින් මෙන්න මේ රෝග ලක්ෂණ ඔක්කොම නින්දේ ආබාධත් සමගම අපිට නිතර ඉතා වේගයෙන් ඇඟට එන කියන්නට බැරි හඳුන්වා දෙන්නට බැරි ශාරීරික අපහසුතා දැනෙනවා. මෙන්න මේ රෝග ලක්ෂණ සියල්ලක්ම ඇන්සයිටි තත්ත්වයට එක්ක අපිව වෙලා ගන්නා රෝග ලක්ෂණ වශයෙන් හඳුන්වලා දෙන්න පුළුවන්. මම මේ දැන් හඳුන්වලා දුන්නේ සාමාන්‍ය කාංසා අක්‍රමතාවය. එහෙම නැත්නම් ජෙනරලයිස්ඩ් ඇන්සයිටි ඩිසෝඩර් කියන රෝග තත්ත්වයට අයත් රෝග ලක්ෂණ ටික. ඉතින් මේ ලක්ෂණ තිබු පමණින්ම අපිට කාංසාව කියලා ඩයග්නෝස් කරන්න බෑ. මේ රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් මාස 6ක් හෝ ඊට වැඩි කාලයක් තිස්සේ දිගින් දිගටම පවතිනවා නම් ඇන්සයිටි වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේමයි මේක විශේෂම ලක්ෂණය තමයි එදිනෙදා ජීවිතයේ අපි කරන කාර්යයන් වලට මෙයා නරක විදිහට අපිට බලපෑම් කරන්න පුළුවන්. බාධාවල් එල්ල කරන්න පුළුවන්. ඍණාත්මක බලපෑමක් වෙන්න පුළුවන්. අන්න එහෙම වුණාම තමයි මේක අපිට ඇන්සයිටි තත්ත්වයක් කියන එක ඩයග්නෝස් කරන්න පුළුවන් වෙන්නේ. අපි බලමු මේ රෝග තත්ත්වය හැදෙන්න හේතු මොනවද කියලා. මේ රෝග තත්ත්වය හැදෙන්න හේතු අපි ජාන විද්‍යාව පැත්තෙන් ගත්තොත් කාන්සර් පිළිබඳ පෞල් ඉතිහාසයක් තියෙනවා නම් සමහර විට ඒ ජාන හරහා ඒ කියන්නේ අපේ ආච්චිට සීයාට තිබුණා නම් දෙමව්පියන්ට තිබුණා නම් නැන්දට මාමට තිබුණා නම් ඒ වගේ ජාන විද්‍යාව පැත්තෙන් බැලුවොත් කාන්සර් පිළිබඳ පෞල් ඉතිහාසයක් තියෙනවා නම් මේ තත්ත්වය අපේ ජෙනරේෂන් එකට අපේ දරුවන්ගේ ඒ ජෙනරේෂන් එකට ඇවිල්ලා තියෙන්න පුළුවන්. ඒ වගේමයි රසායන විද්‍යාව පැත්තෙන් බැලුවොත් සෙරොටොනින් මොළයේ පවතින ස්නායු සම්ප්‍රේෂණවල අසමතුලිතතාවයන් සෙරොටොනින්, ඩොපමයින්, GABA වගේ ස්නායු සම්ප්‍රේෂණවල අසමතුලිතතාවයක් නිසා මේ රෝග තත්ත්වය ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේමයි සමාජමය මට්ටමෙන් ගත්තොත් සමාජමය තත්ත්වය අයහපත් නම් අපයෝජනයකට පත් වෙලා තියෙනවා නම් දිගු කාලීන ආතතිය මොනම ප්‍රශ්නයක් මත හරි දිගු කාලීන ආතතිය කම්පන සහගත තත්ත්වයන් පවතිනවා නම් කම්පන සහගත අත්දැකීම් ලැබලා තියෙනවා නම් ඒ නිසා ආතතියට පත් වෙලා ඒ ආතතිය දුර දිග යමින් කාන්සා තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඉතින් සමාජමය වශයෙන් ගොඩක් වෙලාවට මිනිස්සු කාන්සාමය තත්ත්වයට පත් වෙනවා. මේක හරිම බරපතල තත්ත්වයක් වෙලා තියෙනවා අද වෙද්දී. කාන්සාමය තත්ත්වයක් ඇත්තටම ඉතින් අපිට මේ වගේ එදිනෙදා ජීවිතයට බාධාකාරී විදිහට හැසිරෙනවා කියන්නේ අපිට අපේ වැඩ කටයුතු කරගන්න බොහොමයක්ම අසීරුතාවයට පත් වෙනවා. ඉතින් ඒ නිසා අපිට ඇත්තටම මේ සම්බන්ධයෙන් ප්‍රතිකාර මොනවා හරි තියෙන්නත් ඕනේ. මේ ප්‍රතිකාර තියෙනවා අපිට ප්‍රතිකාර ඔස්සේ ගිහිල්ලා ප්‍රතිකාර කරගෙන අපේ එදිනෙදා වැඩ කටයුතු සාර්ථකව කරගන්න හැකියාව ලැබෙනවා. ඉතින් අපි දැන් අපි දැන් බලමු ඇන්සයිටි තත්ත්වයකට මොනවද තියෙන ප්‍රතිකාර කියලා. ඇන්සයිටි තත්ත්වයකට තියෙන ප්‍රතිකාර අපි හොයලා බලනකොට අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ මේ කායික රෝගී තත්ත්වයන්. දැන් මම මුලින් ඔබට හඳුන්වලා දුන්නා බඩේ අමාරුව තියෙනවා, හිස රදේ තියෙනවා, ඇඟපත වේදනාව තියෙනවා, ශාරීරික කැක්කුම් එනවා. ඉතින් මෙන්න මේ වගේ වේදනාවල් මේව ශාරීරික නොවන බව තේරුම් ගන්න ඕනේ. ඇත්තටම මේව අපිට ඇඟේ මෙහෙම ලෙඩක් නෑ. දැන් බඩේ අමාරුවට අපි බඩේ අමාරුවට බෙහෙත් ගත්තා කියලා ඇන්සයිටි තත්ත්වයට එන බඩේ අමාරුව සුව වෙන්නේ නැහැ. මේ ලෙඩ සියල්ලම ඇති වෙන්නේ අපේ මනස තුළ. එතකොට මනස තුළ ඇතිවන ලෙඩකට අපිට ශරීරයට බෙහෙත් දුන්නා කියලා ඒ ලෙඩේ සුව වෙන්නේ නැහැ. අපි ඒ ලෙඩේට බෙහෙත් කරන්න ඕනේ, ට්‍රීට්මන්ට් කරන්න ඕනේ මනසට. එයා සනීපයෙන් ඉන්නවා නම් තමයි මේ ලෙඩේ මේ රෝග ලක්ෂණ සියල්ලම දුර වෙලා යන්නේ. ඉතින් මෙතෙන්දී පුද්ගලයෝ හිතන විදිහ සම්පූර්ණ වෙනස් චින්තන රටාවක් තමයි ඒගොල්ලන් තියෙන්නේ. ඒගොල්ලන් හරි කම්මැලි. ඒගොල්ලන් වැඩ කරන්න කැමති නැහැ. ඉතින් හැම තිස්සෙම ඒගොල්ලන්ට එන්නේ ඍණාත්මක සිතිවිලි. මේක කරන්න බෑ. මේක හරි මහන්සි වැඩක්. මේක එපා වෙන වැඩක්. අයියෝ මේක නම් හරියන වැඩක් නෙවෙයි. මේක අද කරන්න බෑ. මේක තව මාසෙකින් හෙට කරමු. මේක ලබන මාසෙට ඕන එකක් නෙවෙයි. මේක දැම්මම කරන්න ඕනේ නැහැ. අන්න ඒ වගේ හරිම ඍණාත්මක සිතිවිලි තමයි මේගොල්ලන්ට එන්නේ. ඉතින් එතකොට මේගොල්ලන්ගේ සිතිවිලි අපි සකස්
සකස් කරන්න ඕනේ සාමාන්‍ය පුද්ගලයෙක්ගේ සිතුවිලි විදිහට. ඒගොල්ලන්ගේ චර්යා රටාව, ඒ කියන්නේ මේගොල්ලන් නැගිට ඉන්න කම්මැලි, මේගොල්ලන්ට හැමතිස්සෙම නිදිමතයි, මේ වැඩක් කරන්න කම්මැලි. ඉතින් වාඩි වෙලා ඉන්න ඔහේ ඉන්න ඒ වගේ කාලේ නාස්ති කරන විදිහට තමයි මේගොල්ලන් හැසිරෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේගොල්ලන්ගේ චර්යා රටාව වෙනස් කරන්න ක්‍රමවේදයක් හොයාගන්න ඕනේ. ඉතින් මේ සඳහා මනෝවිද්‍යාවේ ඇත්තම අඳුනලා තියෙනවා හොඳ ක්‍රමවේද. CBT, එහෙම නැත්නම් cognitive behavioral therapy, ඒ වගේ හොඳ තෙරපි වර්ග තියෙනවා. ඉතින් මේවා චිකිත්සක ක්‍රම වඩාත් යෝග්‍ය වෙනවා ඇන්සයිටි වගේ තත්ත්වයකින් ගැලවෙන්නට. පුහුණු කරන්න පුළුවන් නම් ඒක ඉතාම යෝග්‍ය තත්ත්වයක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. ප්‍රතිකාරයක් විදිහට. ඒ වගේමයි ඖෂධ. අපි වෛද්‍යවරයෙක් හම්බ වෙන්න ගියොත් ඖෂධ නියම කරනවා. මේ ඖෂධ නියම කරන්නේ ඇත්තටම ශාරීරික රෝග ලක්ෂණ වලට නෙමෙයි. ශාරීරික රෝග ලක්ෂණ වලට බෙහෙත් දුන්නත් ඇත්තටම අපරාධයක් ඒක. මෙයාලට අපි වෛද්‍යවරයෙක් ඖෂධ නියම කරන්නේ එයාගේ මොළයේ තියෙන නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් වල අසමතුලිතතාවයන් බැලන්ස් කරන්න තමයි. ඒවා ඉම්බැලන්ස් වෙලා තියෙන නිසා බැලන්ස් කරන්න තමයි බෙහෙත් දෙන්නේ. ඒ වගේම ජීවන රටාව වෙනස් කිරීම, ස්වයං උපකාර ක්‍රියාමාර්ග එහෙම නැත්නම් භාවිතා කරන්න අපිට පුළුවන්. ධනාත්මක ආත්ම විශ්වාසයේ ගොඩනැගෙන ওই වාක්‍යයන් අපි දැන් Facebook එක ගත්තත් YouTube එක ගත්තත් ගොඩක් වෙලාවට තියෙනවා අපිව ධනාත්මක පැත්තට ගෙනියන ඔය quotes වගේ දේවල්. ඉතින් ඒ quotes වගේ දේවල් යූස් කරලා අපේ මනස තුලින්ම ස්වයං උපකාරක උපාය මාර්ග අපිට කරගන්න පුළුවන්. ඒ වගේමයි නිතිපතා ව්‍යායාම කිරීම කියන එක ඇන්සයිටි වගේ රෝග තත්ත්වයකින් පෙළෙන කෙනෙකුට ඉතාම වැදගත් වෙනවා. මේ ව්‍යායාම කිරීම තුළින් ඇත්තටම ඉතාම යහපත් මනෝභාවයක් ගොඩනගලා දෙනවා වගේම තමයි තියෙන මනෝභාවය ඉතාමත් ඉහළ තත්ත්වයකට අරගෙන යන්න මේ නිතිපතා ව්‍යායාම කිරීම තුළින් අපිට හැකියාව ලැබෙනවා. ඒ වගේමයි breathing exercise. එහෙම නැත්නම් සරල භාවනා ක්‍රම, ආනාපාන සති භාවනාව වගේ ඒ වගේ සරල භාවනා ක්‍රම තියෙනවා. මෙන්න මේ සරල භාවනා ක්‍රම මගිනුත් අපිට පුළුවන් අපේ මනෝභාවය ඊටාම ඉහළ මට්ටමකට අරගෙන යන්න. ඒ වගේම ඊටාම හොඳ තැන්පත් මනසක් ගොඩනගා ගන්න. එහෙම නැත්නම් කම්මැලිකම නැති, හරි ඇක්ටිව් ගති ලක්ෂණ ඇති කරගන්න මේ භාවනා ක්‍රම තුළින් අපිට පුළුවන්. ඒ වගේම තමයි මනෝවිද්‍යාවේ අපිට උගන්වනවා deep muscle relaxation. මේ අපේ තියෙන මේ සියලුම muscles තද වෙලා තියෙන ඒවා බුරුල් කරගන්න, ලිහිල් කරගන්න, රිලැක්ස් කරගන්න අපිට මේ deep muscle relaxation කියන ව්‍යායාමය හරහා පුළුවන් වෙනවා. ඒක ඉතාම හොඳ ව්‍යායාමයක් මානසික පීඩා තියෙන අයට විශේෂයෙන්ම. ශාරීරික පීඩාත් ගොඩක් දුරට මේ දුර වෙලා යනවා. මානසික පීඩා තියෙන අයටත් ඉතාම හොඳ ව්‍යායාමයක් තමයි deep muscles relaxation කියලා කියන්නේ. ඉතින් ඒ වගේමයි තව එකක් තමයි ජර්නල් කිරීම. ජර්නල් කරනවා කියන්නේ අපිට ඒ ලැබෙන ඍණාත්මක මනෝභාවයන් අපි පොතක ලියන්න ඕනේ. එතකොට අපිට හිතා ගන්න පුළුවන් ඒක එන රටාව, අපේ ඒ ඍණාත්මක මනෝභාවය එහෙම නැත්නම් ඇන්සයිටි තත්ත්වය අපිට මොන අවස්ථාවකද එන්නේ, අපිට දිනයේ කොයි වගේ වෙලාවල් වලට දෙන්නේ, ඒ වගේ අපිට ඒක හොඳට මේ බලන්න පුළුවන්, ඒ රටාව හඳුනා ගන්න පුළුවන්. ඇත්තටම අපි වෛද්‍යවරයෙක් හමු වෙන්න ගියොත් හරි උපදේශනේ ගන්න ගියොත් හරි ඒගොල්ලන්ටත් ඉතාම වැදගත් වෙනවා මේක පොතක හරි කොලේක ලියලා තියෙනවා නම් මෙන්න මේ තත්ත්වය, මෙන්න මේ අවස්ථාවල් වලදී තමයි මම වැඩිපුර ඇන්සයිටි තත්ත්වයටපත් වෙන්නේ කියන එක ඒක ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම කාල කළමනාකරණය කියන එක හරියට වැදගත් වෙනවා. අපි ටයිම් ටේබල් එකකට වැඩ කරන්න පුරුදු වෙලා ඉන්නවා නම් අපිට හිතෙන්නේ නැහැ දැන් අපිට කම්මැලි, මේක මේ වෙලාවට කරන්න බෑ, මේක හෙට කරනවා, මේක අනිද්දා කරනවා, මේක ලබන මාසෙට ඕන දෙයක් හින්දා තව සති දෙකකින් කරනවා කියලා අපි හිතන්නේ නැහැ. කාල කළමනාකරණය කරගෙන තියෙනවා නම් සාර්ථකව අපි ඒ කල යුතු වැඩේ එවෙලම කරනවා, එදාම කරනවා. එතකොටත් මේ ඇන්සයිටි කියන தත්ත්වය අපිට ගැන හිතන්න වෙලාවක් නැහැ. ඒකත් ඉතින් මේ ප්‍රතිකාර ක්‍රමයක් විදිහට අඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේමයි නෙගටිව්, එහෙම නැත්නම් කාංසාව අවුල් වන තැන් වලින්, කාංසාව ඇති කරන තැන් වලින් අපිට ස්ථාන වලින් ඈත් වෙලා ඉන්න පුළුවන්. ඒ කාර්යයන්ගෙන් අපිට ඈත් වෙලා ඉන්න පුළුවන්. සමහර වැඩ කටයුතු දෙනවා අපිට කාංසාව වැඩි කරනවා. එතකොට ඒ කාර්යයන් වලින් අපිට ඈත් වෙලා ඉන්නත් පුළුවන්. ඒක එක්තරා ප්‍රතිකාර ක්‍රමයක්. ඒ වගේමයි ධනාත්මක මේ අවස්ථාවට මූණ දෙන එකත් එක්තරා ප්‍රතිකාර ක්‍රමයක් විදිහට හඳුන්වලා දීලා තියෙනවා. ඒ කියන්නේ අපි ඇන්සයිටි තත්ත්වයටපත් වෙන දෙයට අපි හිතමු අපේ මොකෙක් හරි සතෙකුට කැරපොත්තෙකුට බයයි කියලා. ඒකත් එක්තරා ඇන්සයිටි තත්ත්වයක් එනවා නේද? ඒ ඇන්සයිටි තත්ත්වෙට අපිට ඒක එක්ස්පෝෂර් වෙන එක. ඒකට ඒ අවස්ථාවට මුහුණ දීම. එන්න එතකොටත්
ඒකත් ප්‍රතිකාරයක් විදිහට දක්වලා තියෙනවා. ඒ තුලිනුත් අපිට මේ කාන්සාව කියන එක මගහරව ගන්න පුළුවන්. එහෙම නැත්තම් වඩාත්ම හොඳ දේ ඔබට සොයාගත හැකි නම් සුදුසුකම් ලත් උපදේශකවරයෙක් ඔබට පුළුවන් ඒ උපදේශකවරයා හරහා කාන්සාව කළමනාකර ගැනීමට හොඳ මාර්ග උපදේශයක් ලබා ගන්නට. ඒක වඩා හොඳයි. ඇත්තටම බොහොම පිළිවෙලට ඔබට කියලා දෙනවා කාන්සා තත්ත්වයක් මගහරව ගන්නේ කොහොමද? ඒවා ටෙක්නික්ස් කියලා දෙනවා. ඒවයි මගහර ගන්නේ කොහොමද කියලා. ඔබට වැදගත්ම දේ තමයි කාන්සා වගේ තත්ත්වයකින් ඔබ පීඩා විඳිනවා නම් සුදුසුකම් ලයි උපදේශකවරයෙකු හමුවන්නට යෑම. එහෙම නැත්නම් මනෝ වෛද්‍යවරයෙකු හමුවන්නට යෑම. කාන්සර් ක්‍රම වර්ග ගොඩක් තියෙනවා. මේවා අපේ මේ ජීවිතයේ මුහුණ දෙන විවිධ කාර්යයන් විවිධ අවස්ථාවල් හා සම්බන්ධ වෙනවා. සාමාන්‍ය කාන්සර් ක්‍රමතාවය තමයි මම දැන් ඔබට මෙච්චරලා පැහැදිලි කරලා දුන්නේ. ඉතින් මේක අමතරව සුවිශේෂී භීතිකා වර්ග තියෙනවා. ස්පෙસિෆික් ෆෝබියා, සෝෂල් ෆෝබියා. ස්පෙસિෆික් ෆෝබියා කියලා කියන්නේ අපි එක්ක ජලයට බයයි, එක්ක මල් වලට බයයි, එක්ක මැස්සන්ට බයයි, සත්තුන්ට බයයි. ඒ වගේ විවාහ වෙන්න බයයි. ඒ වගේ භීතිකා වර්ග හරියට තියෙනවා. ඒ ඇන්සර් වෙනවා ඒ භීතිකාත් එක්ක. ඒක තමයි සුවිශේෂී භීතිකා. එහෙම නැත්නම් ස්පෙસિෆික් ෆෝබියා කියලා කියන්නේ. සමාජ කාන්සර් ක්‍රමතාව තියෙනවා. ඒ කියන්නේ සමාජෙත් එක්ක ගැටෙන යම් කිසි කටයුතු වලට අපි යෙදෙනකොට ඔන්න ඒවට අපි බයයි. අංගන භීතිකාව, ඇග්‍රොෆෝබියා. ඒ කියන්නේ පොදු ප්‍රවාහන සේවයේදී එහෙම නැත්නම් විවෘත ස්ථානවල ඉන්නකොට, එහෙම නැත්නම් වහපු ස්ථානවල ඉන්නකොට, පොලිමක ඉන්නකොට, කිව් එකක ඉන්නකොට, අන්න ඒ වගේ ඉන්නකොට ඔන්න බයයි කාන්සර් තත්ත්වයටපත් වෙනවා. ඒ වගේමයි ගස්තීය අනිවාර්යතා ක්‍රමතාවය, ඔබ්සෙසිව් කම්පල්සිව් ඩිසෝඩර් කියලා තියෙනවා. මේ කියන්නේ මේක දැන් අර ඔබ ගොඩක් අහලා තියෙන උදාහරණයක් මම කියන සමහර අය අත හොදනවා සබන් කැරල්ලක් ඉවර වෙනකන් අත හේදුවත් ඇති වෙන්නේ නැහැ. එයාට හිතෙන්නේ නැහැ අතේ තියෙන කුණු ටික ගියා කියලා. අන්න ඒක තමයි ගස්තීය අනිවාර්යතා ක්‍රමතාවය කියලා කියන්නේ. ඉතින් ඇත්තටම මේවට හොඳ පුහුණු වීමක් අපි ලබා දෙන්න ඕනි. මේගොල්ලන් නිවැරදි මාර්ගයට, නිවැරදි සාමාන්‍ය ජීවිත රටාවට ගන්න නම්. ඒ වගේමයි ශරීර ස්වභාවය පිළිබඳ ක්‍රමතාවයක් තියෙනවා. මං මහතයි, මම කැතයි, මම කළුයි, මගේ කොණ්ඩේ නෑ, මගේ ඇස්පිල්ලම් හරි නෑ. ඒ වගේ පොඩි දේවල් අල්ලගෙන ඒගොල්ලන්ගේ ඇන්සයිටි වෙලා ඉන්නවා. ඒ වගේ මේ සමාජයේ ගොඩයි බහුලයි බොඩි ඩිස්මෝෆික් ඩිසෝඩර් තත්ත්වය. ඒ වගේමයි සංකාසක්‍රමතාවය, පැනික් ඩිසෝඩර්ස්. ගොඩක් අය මේක එනවා. ගොඩක් වෙලාවට මේ එක්සෑම් එකකට ගියත් පැනික් වෙනවා. ඒ වගේ පැනික් අක්‍රමතාවය, පැනික් ඩිසෝඩර් කියලා එකකුත් තියෙනවා. ඒ වගේමයි අපිට ඉන්න අපේ ආදරණීයයන්, අපේ ළඟින්ම ඇසුරු කරපු අය අපෙන් සෙපරේට් වෙලා ගියාම, එහෙම නැත්නම් අයින් වෙලා ගියාම, සෙපරේෂන් එයාස් හදිසියෙන් මැරුණොත්, ඒ වගේ වුණොත් සෙපරේෂන් ඇන්සයිටි ඩිසෝඩර් වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මම මේ කිව්වේ ටිකයි, තව ගොඩක් තියෙනවා. අඳුනලා දෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම මම බලාපොරොත්තු වෙනවා ඔබට මේ සියලුම රෝග සම්බන්ධයෙන් ඉතා හොඳ අවබෝධයක් ලබා දෙන්නට. මොකද එදිනෙදා ජීවිතේ අපිට මේක ගොඩාක් වැදගත් වෙන නිසා. ඇත්තටම මේ කෙටි ජීවිතය තුළ අපිට කරන්නට තියෙන දේවල් බොහොමයි. ඉතින් අපි මේ සියලු දේ මේ කෙටි ජීවිතය තුළ කරලා අවසන් කරන්නට සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපිට ඒ වගේ දේවල් වලට කාන්සාව කියන මේ පුංචි රෝගයකට ඉඩ දීලා අපිට බලන්න වෙලාවක් නැහැ. ඇත්තටම අපි අලුත් දේවල් වලට යන්න ඕනේ. මේ දවසින් දවස දියුණු වෙන මේ සමාජයේ, මේ ලෝකේ අපි ඒගොල්ලොත් එක්ක ඒ ගමන වේගයෙන් යන්න ඕනේ. අලුත් අත්දැකීම් ලබන්න ඕනේ. නොබියව ඉස්සරහට යන්න ඕනේ. ඉතින් මේ හැමදේම තියෙද්දි කාන්සාව වගේ සුළු දෙයකට අපිට ඉඩ දීලා බලන්න බෑ. මේක සුළු දෙයක් වුණාට එදිනෙදා ජීවිතේට මේ රෝග ලක්ෂණ ඇප්ලයි වුණාට පස්සේ ඇත්තටම අපිට වැඩක් කරගන්න බෑ. අපි දවස ගෙවනවා ඔහේ නිකම්ම. ඒකයි මේකේ අපරාධය. ඉතින් අපි මේ ඉදිරිපත් කරන සියලු කාරණා ඉතාම හොඳට වටහා ගන්න කියලා මම ඔබට ආරාධනා කරන්නේ. අවශ්‍ය ප්‍රතිකර්ම වලට නොපමාව යොමු වෙන්න මම ඔබට ආරාධනා කරනවා. ඉතින් මෙහෙමයි කාන්සර් ක්‍රමතාවය ගැන කියන්න තිබ්බ තොරතුරු ටික. මේක සාමාන්‍ය කාන්සර් ක්‍රමතාවය. මම හිතනවා ඔබට මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා ඔබේ සාමාන්‍ය ජීවිතේට. ඉතින් මේක වැදගත් වුණා නම් මේ YouTube නාලිකාව තවදුරටත් ඉස්සරහට අරගෙන යන්නට ලයික් කරන්න, subscribe කරන්න. මේකේ තියෙන වැදගත් තොරතුරු ඔබ ඇත්තටම උකහා ගත්තා නම් කමෙන්ට් එකක් පහලින් දාගෙන යන්න. ඒක ඉතාම වැදගත් දෙයක්. මම නැවතත් ඉල්ලීමක් කරනවා. කමෙන්ට් එකක් පහලින් දාගෙන යන්න. ඉතින් මගේ වීඩියෝ වල ඔබ